ඔයාලා කැමතිද මෝර් කියන පානය හදාගන්න විදිහ බලන්න? ඉතින් මේ මෝර් දෙමළ ජාතීන් අතර ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඒකට ඕනේ වෙන්නේ විශේෂයෙන් ඕන වෙනවා කර්ඩ්. මී කිරි ඕන වෙනවා. ඉතින් මම මේ විදිහට මී කිරි එකක් අරගත්තා. ඒ වගේම වතුර සහ සෝල්ට්. ලුණු අවශ්‍යයි. ලුණු රස අනුව ඔයගොල්ලෝ යොදා ගන්න. ඉතින් අපි එහෙනම් හදමු. ඇත්තටම මේක රස්නේ දවස් වලට ගොඩක් හොඳයි. ඒ වගේම සිරුර සිසිල් කරනවා. දැන් මම මගේ කිරි ටික මම මේ විදිහට දා ගන්නවා බ්ලෙන්ඩර් කරගන්න. ඊපස්සේ මම වතුර දා ගන්නවා. මේ විදිහට වතුර දාගමු. ඊට පස්සේ සෝල්ට් එක ලුණු ටික දාගමු. ඉතින් මම මී කිරි හැඳි 4ක් වගේ ගත්තේ. අපි දැන් මේක බ්ලෙන්ඩර් කරමු. ඉතින් මෙන්න මේ ඉක්මනින් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ කොළ ටිකක් දා ගන්න ඕනේ. මෙන්න මෙහෙම චුට්ටක් දාගන්න. මම මෙතනදී පාවිච්චි කරන්නේ කොත්තමල්ලි කොළ. ඒ වගේම ඕගොල්ලන්ට ඕනේ නම් අමමිරුසුත් කෑලි වලට කපලා මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම දැන් මම මෙතනදී ලුණු මේකට එකතු කරා වගේ ඕගොල්ලන්ට මේක පැණි රස විදියට හදාගන්න පුළුවන්. පොඩි බබාලා පොඩි අය කැමති පැණි රසට. ඉතින් ඔයාලට පුළුවන් මේකට ලුණු දාන්නේ නැතුව සීනි දාලා මේ විදියටම හදාගන්න. ඉතින් එතකොට කොත්තමල්ලි කොළ දාන්න එපා. මිරිස් දාන්නත් එපා. ඉතින් එහෙනම් හදලා බීලා බලන්නකෝ මේක ගොඩක් ගුණදායක පානයක්.